ඉතින් ඔන්න අද සාදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් කට්ටිය ගොඩක් දෙනෙක් දැකලා ඇති TikTok එකේම එක සින්දු තියෙනවා. ඉතින් ඒවා මාරම විදිහට ස්ලෝ කරලා තමයි දාලා තියෙන්නේ. ඉතින් පට්ටම ලස්සනක් තියෙන්නේ ඉතින් ඒ සින්දු වල. ඉතින් අද මම වීඩියෝෙන් කතා කරන්න යන්නේ කොහොමද අන්න ඒ වගේ මියුසික් එකේ බීට් එක ස්ලෝ කරගන්නේ කොහොමද කියලා තමයි අද මම වීඩියෝෙන් කතා කරන්න යන්නේ. එහෙනම් ඉතින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාන්න කියලා. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් කටින් මේ විදිහට Play Store app එක open කරගන්න ඕනේ. ඊට පස්සේ යනවා කටින් මෙතන type කරගන්න ඕනේ music speed කියලා. ඉතින් මම මේ විදිහට ඒක type කරගන්නවා. ඊට පස්සේ යනවා කටින් මේ වගේ app එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය කට්ටියට පේන ඇති මෙන්න මේ විදිහට අපේ app එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔය කට්ටිය මෙන්න මේක ඔයාගේ phone එකට download කරගන්න ඕනේ. ඉතින් කට්ටිය මේ විදිහට app එක open කරගන්න ඕනේ. ඉතින් ඕක කට්ටිය ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ ඩවුන්ලෝඩ් කරලා තියෙන මෙන්න මේ විදිහට සින්දු ටික පෙන්නනවා. ඉතින් ඕක කට්ටිය මෙන්න මේ විදිහට ඔය කට්ටිය කැමතිම සින්දුවක් ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ පල්ලෙන් තියෙනවා ඊතලනේ මේක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි අපේ මියුසික් එකේ රෙකෝඩ් එක බලන්න පුළුවන් ඉන්නේ. ඉතින් කට්ටියට උඩින් පෙන්නන පිච් කියලා අයිකන් එකක් තියෙනවා. අන්න ඒක උඩ කට්ටිය ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ යනවා කට්ටිය මෙන්න මේ විදිහට ක්ලික් කරලා වම් පැත්තටම ඇදගෙන ආවම ඔය කට්ටිය මියුසික් එකේ බීට් එක ස්ලෝ වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ විදිහට එක මැදට දාපුවම ඒ රියල්ම වොයිස් එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ මෙන්න මේ විදිහට අපේ දකුණු පැත්තේ අයිකන් එක ක්ලික් කරගෙන ආපුවම ඔය කට්ටියට ඇල්වින් ඉන්නේ. අන්න ඇල්වින්ගේ කටහඬ මෙන්න මේ මියුසික් එකට ඇඩ් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතියනනේ ඊට උඩින් අපිට බලාගන්න පුළුවන් ටෙම්පෝ කියලා අයිකන් එකක් තියෙනවා. ඒකත් මෙන්න මේ විදිහට වමට ඒ වගේම දකුණට කරපුවාම මියුසික් එක ස්ලෝ වෙනවා වගේම ස්පීඩ් වෙනවා. ඉතින් කටට තව පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. ඉතින් මම මේ වීඩියෝ එකේ මෙන්න මේ මියුසික් ට්‍රැක් මගේ වීඩියෝ එකට ඇඩ් කරන්නේ නැහැ. ඉතින් ඒකට ප්‍රධානම හේතුව තමයි අරුණ මේකට ඒ මියුසික් ඇඩ් කරොත් මගේ වීඩියෝ එකට කොපිරයිට් වදින නිසා මම මේ ට්‍රැක් මෙන්න මේ වීඩියෝ එකට ඇඩ් කරන්නේ නැහැ. ඉතින් කට්ටිය මෙන්න මේ විදිහට මියුසික් එක ඇඩ්ජස්ට් කරගන්න ඕන කට්ටිය කැමති විදිහට. ඉතින් අපි දැන් බලමු කොහොමද ඔය කට්ටිය මෙන්න මේ හදාගත්ත මියුසික් එක ඔය කට්ටිය ෆෝන් එකටම ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉතින් කට්ටියට උඩින් පෙනෙන තිත් තුනක් අන්න ඒක උඩ කට්ටිය ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ යන්න උඩින්ම පෙන්වනවා save editor track කියලා. අන්න ඒක උඩ කට්ටිය ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ යන්න මෙතන okay බටන් එකට ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ යනවා කට්ටිය මෙන්න මේ විදිහට අපේ හදාගත්ත ට්‍රැක් එක ඔය කට්ටිය ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් කොහොමද අද මං ගෙන වීඩියෝ ඒ වගේ මතක් කරනවා මගේ වීඩියෝ එක ලයික් එකක් දාලා channel එක subscribe කරන්න කියලා. ඉතින් ඔය කට්ටිය අදහස් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒක ඉතින් මට ගොඩක්ම වටිනවා. එහෙනම් ඉතින් තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.